අද මං අරගෙන ආවේ ලේසියෙන් හදන්න පුළුවන් කේක් රෙසිපි එකක්. අපිට මේකට වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යන්නෙත් නැහැ. එන්නකෝ අපි අපිට මේක බලමු මොනවද ඕන හදන්න කියලා. බනිස් ගෙඩියක් ඕනි වෙනවා. මම අරගෙන තියෙන්නේ නෝමල් බනිස් එකක්. ඕගොල්ලන්ට ඒ වෙනුවට ක්‍රීම් බනිස් උනත් ගන්න පුළුවන්. ඊට පස්සේ බිත්තරයක් අරගෙන තියෙනවා. කිරි කප් 4න් එකක් අරගෙන තියෙනවා. සීනි මේස හැඳි 2ක් අරගෙන තියෙනවා. ඊට පස්සේ වැනිලා අරගෙන තියෙනවා. වැනිලා තේ හැන්දක විතර ප්‍රමාණයක් තමයි ඕනි වෙන්නේ. මම මුලින්ම බනිස් ගෙඩිය පොඩි පොඩි කෑලි වලට කඩාගෙන බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. ඊට පස්සේ මම බිත්තර එකට ලුණු කුඩු ස්වල්පයක් දාලා ඒක හොඳට කලවම් කරගන්නවා. ඒකටම අපි ගත්ත සීනි ටිකයි කිරි ටිකයි දාලා නැවත පාරක් හොඳින් කලවම් කරගන්න. සීනි ටික කැට නැති වෙනකම්ම හොඳට කලවම් කරගන්න. මේ විදිහට කිරි සහ සීනි හොඳටම බිත්තර එකත් එක්ක මිශ්‍ර වුණාට පස්සේ අපි මේකට වැනිලා තේ හැන්දක ප්‍රමාණයක් දාගෙන නැවත පාරක් හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට හොඳට කලවම් කරගත්තු බිත්තර මිශ්‍රණය අපි බනිස් කෑලි කඩලා දාගත්ත බ්ලෙන්ඩර් කප් එකටම දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. හොඳට බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ ඒ මිශ්‍රණය අපි ස්ටීම් කරගන්න පුළුවන් භාජනයකට දාගන්නවා. ඒ විදිහට දාගෙන අපි මේක උඩින් හොඳට කොයිල් පේපර් එකකින් රැප් කරගන්නවා. ඊට පස්සේ කොයිල් පේපර් එක උඩ අමතක කරන්නේ නැතුව සිදුරු කීපයක් විද ගන්න. මේ තියෙන්නේ මම මේක විනාඩි 20ක් විතර ස්ටීම් කරාට පස්සේ අපේ හැදුණු කේක් එක. මේ බලන්නකෝ. ඒක කඩෙන් ගත්ත කේක් එකක් වගේම ලස්සනට තියෙනවා. ඉතින් මේ විදිහට අපිට ඉතාමත් ලේසියෙන් පහසුවෙන් රසම රස කේක් එකක් හදාගන්න පුළුවන්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඊළඟ සතියේත් හමු වෙමු. එතකන් සුබ සතියක්.